වලව්ව යන වචනය භාවිතා වන්නේ ප්‍රභූ නිවාස හැඳින්වීමටයි. මෙරට වසර 100ත් 150ක වඩා පැරණි වලව් රසක් තවමත් විනාශ නොවී පවතිනවා. එම ප්‍රදේශවල ඉඩම් හිමි වැවිලිකරුවන් මුදලි මුහන්දිරම් වැනි නිලතල හෝ නම්බුනාම ලද්දන් මෙන්ම උඩරට නිලමවරු අධිකාරම්වරු දිසාවේවරු සහ රටේ මහත්වරු වැනි සාම්ප්‍රදායික හදල බලවතුන් එම නිවස්වල හිමිකරුවන් වෙනවා. ලංකාවේ යටත් විජිත ඉතිහාසයේ ආරම්භයෙන් පසු ඉදිකළ වලව් හැරුණු කොට ඊට පැරණි වලව් සොයා ගැනීම ඉතාමත් අසීරුයි. මෙරට සංස්කෘතිය කලා උරුමයන් හෙළි කරන කැඩපතක් බඳු මෙම පෞරාණික වලව් වලින් බොහොමයක් මේ වන විට මුල් අයිතිකරුවන්ගෙන් බැහැරව වෙනත් අයිතිකරුවන් හෝ හෝටල් අවන්හල් වැනි ව්‍යාපාර පවත්වාගෙන යනු දකගත හැකියි. තවමත් කීපයක් කෞතුකාගාර ලෙස පවතිනවා. මුල් කාලයේ වලව්වල හිමිකාරීත්වය යටතේ අක්කර 100 ගණන් දහස් ගණන් පැවතුණා. නමුත් අද වන විට ඉතා කුඩා වපසරියකට සීමා වී තිබීමද දැකිය හැකියි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ ඔවුන්ගේ පාලනයට සහාය දැක්වූ ස්වදේශීය ප්‍රභූවරුන්ගේ නිවාසද වලව් ලෙස ඉදිකර තිබෙනවා. අතීතයේ සිටම ලංකාවේ රජවරුන් හෝ පළාත් පාලනය කර යුවරජවරුන් විසූ නිවාස හැඳින්වූයේ මාලිගා ලෙසයි. අනිත් සෑම නිවසක්ම හැඳින්වූයේ ගෙවල් ලෙසයි. රජවාසලට සම්බන්ධව දැරූ තනතුරු හෝ කුලානුසාරයෙන් මේ නිවස්වලට විශේෂත්වයක් එක් වුණා. යම් කුලීන බලවතෙක් තම මාලිගයට මැටි උළු හෙවිල්ලන්නේ නම් ඊට රජුගෙන් අවසරය ලබා ගත යුතුයි. නිල අවසරය ලෙස රාජ්‍ය මුද්‍රාව සහිත ලෝහමය උළු ගැටයක් හිමි වෙනවා. පැරණි රදලයන්ට ප්‍රාදේශීය නඩු ඇසීමේ බලතල එකලව ලැබී තිබුණා. දඬු කඳේ ගැසීම වැනි දඬුවම්ද නියම වූයේ එම බලතල අනුවයි. ඔවුන් එම අධිකරණ කාර්යයන් ඉටු කළේ සිය නිවසේ සිටයි. මඩුවන් වල වලව්ව වැනි විශාල වලව් වලට වෙනම අධිකරණ පිහිටුවා තිබීම මෙයට සාක්ෂි දරනවා. කන්ද උඩරට රාජධානියේ වලව් නමින් හැඳින්වන ප්‍රභූ නිවෙස්වල ජීවත් වූයේ බ්‍රාහ්මීය ශාස්ත්‍රීය හා වෛශ්‍ය යන කුලයන් සංයෝගයෙන් සෑදුණු ගොවිකුල සමාජිකයන්ය. එකල රජුගෙන් අනුග්‍රහය ලද තැනැත්තන් වාසය කරන නිවෙස් හැඳින්වූයේද වලව් ලෙසයි. අනෙක් නිවෙස්වලට වඩා වලව් වල ගෘහ නිර්මාණ ශිල්පය සුවිශේෂී වනවා. රජුගේ යුද සෙන්පතිවරුන් අධිකාරම්වරුන් දිසාවේවරුන් පමණක් නොව රජමාලිගාවේ ප්‍රධාන සූපවේදියාගේ නිවසද හැඳින්වූයේ වලව් ලෙසයි. වර්ෂ 1818 වන විට මහනුවර නගර සීමාවේ ඇහැලේපොළ වලව්ව, දුනුවිල වලව්ව, මොළදණ්ඩ වලව්ව, නුගවැල වලව්ව, මුල්ලේගම වලව්ව, කපුවත්ත වලව්ව, වදගොඩ පොළ පිළිමතලාව එරමුදුලියද්ද දෙහිගම මීගස්තන යන වලව් පිහිටා තිබුණා. මාම්පිටිය අරපොළ දූල්ලෑව මොල්ලිකොඩ සහ රත්වත් යන වලව්ද පිහිටා තිබුණේ මහනුවර නගර මැද්දේ. උඩරට ප්‍රභූ පරම්පරාද ඇතුළු ලංකාවේ අනෙකුත් පරම්පරාවල දැනට පවතින විශාල ප්‍රමාණයේ වලව් වලට පෙර ඔවුන් ජීවත්ව ඇත්තේ වලව් නමින් හැඳින්වූ කුඩා නිවස්වලයි. උඩරට පානබොක්කේ පරම්පරාව, පහතරට කොරයා පරම්පරාව ජීවත් වූ නිවාස මීට උදාහරණ ලෙස හඳුන්වාගත හැකියි. වලව් යන වචනේ උඩරට හෝ රටේ අනෙක් ප්‍රදේශවල රදවරුන් විසූ වලව් වලට පමණක් භාවිතා කළ යුතු බවට ඇතමුන් තර්ක කරනවා. නමුත් ඒ සාවද්‍ය කරුණක්. රාජ්‍ය පෙළපතින් යටත් විජිතයටද නිලමේ අධිකාරම් දිසාවේවරුන් මුදලි මුහන්දිරම් පැලැන්තියන්ටද විකාශය වූ රාජ්‍ය අනුග්‍රහය ලද ප්‍රභූ ජනයාටද අයත් නිවාස සහ ඒ හා සමාන අයුරින් ඇමති යුත්තේ මහජනතාව විසින්ම නියාමනයකට පැමිණි ප්‍රභූ නිවාසවලටද ඔවුන් විසින් නිරායාසයෙන්ම වලව් යනුවෙන් හැඳින්වුවා. බස්නාහිර පළාතේ පිහිට ඇති වලව් ගණන 50ක්, දකුණු පළාතේ වලව් 46ක්, නැගෙනහිර පළාතේ වලව් 8ක්ද, වාම පළාතේ වලව් 24ක්ද පවතිනවා. උතුරු මැද පළාතේ වලව් 28ක්, උතුරු පළාතේ 5ක්ද, සබරගමුවේ වලව් 14ක්ද පිහිටා තිබෙනවා. වලව් 26ක් ඌව පළාතේත් මධ්‍යම පළාතේ 185ක්ද වනවා. මේ වලව් වලින් බොහෝමයක් උඩරට රදල පරම්පරා හෝ එම මූලය අයත් පරම්පරාවලට හිමි. මේවා සියල්ලක්ම වර්ෂ 1905ට පෙර ඉදිකළ වලව් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. වර්ෂ 1905න් පසු ඉදිකළ ගම්පහ අග්‍ර වලව්ව, ගණේ මුල්ලේ සහ දිවුලපිටියේ ජයකොඩි වලව්, කටානේ ජෝන්ස් වලව්ව මීට උදාහරණයි. 19 වන සියවස අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ ඉදිකොට ඇති දැනට ඉතිරි ඇති වලව් බොහෝමයක් ශාස්ත්‍රීයව සිටි වෙළඳ ව්‍යාපාරිකයන් ඉදිකළ නිවෙස් වනවා. ඒවා වලව් නමින් හැඳින්වුවත් ඒවා බොහෝමයක් සුවිසල් මන්දිරයි. කළුතර රික්මන් කාසල්, පානදුරේ ජෙරමියස් ඩයස් පවුලේ නිවාස, කොළඹ ස්ටෙෆෝර්ටිස් මන්දිරය, කොළඹ ශ්‍රාවස්ති මන්දිරය, කොල්ලුපිටිය ඇල්ෆ්‍රඩ් හවුස් මන්දිරය මීට උදාහරණ ලෙස පෙන්වා දී හැකියි.
උඩරට සහ පහතරට මුදල් පන්තිය හැරුණු විට ලංකාවේ බලව පැලැන්තියටද පසුකාලීනව පහතරට වෙළඳ ප්‍රජාව දෙක්වුණා. යම් සුවිසල් නිවසක් එහි වහල නොපෙනෙන ලෙස ඉදිකොට ඇත්නම් එය මන්දිරයක් ලෙස සැලකුවේ. වතුවල ඔවුන් ඉදිකළ නිවාසවලට බොහෝ විට බංගලා යනුවෙන් ව්‍යවහාර වුණා. වලව්වේ පැරණන්ගේ චිත්‍රවලට අමතරව සමහර පරම්පරාවලට අයත් කොඩි ලාංඡන පදක්කම් කඩුකස්ථාන සේසත් අවියායුධ ආදියද ඒවාහි ප්‍රදර්ශනය කර තිබුණු දැකගත හැකියි. මෙලෙස අප රටේ පවතින වලව්වල පිළිබඳ ඉතිහාසය අප රටේ ඉතිහාසය සමගම එකට බැඳී තවත් කාලයක් පවතිනු ඇති.